හයි අදත් මං ඔයාලව මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මාත් එක්ක කෑමක් හදමුද? කොස්සට වඩේ තමයි හදන්නේ. මුලින්ම කොස්සට වල පොත්ත ඉවත් කරලා ඒවා හොඳට හොදලා තඹ ගන්න ඕනේ. හොඳට තඹ ගන්න ඕනේ. හොඳට පිටි වෙනකන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට භාජනයකට දාලා ගෑරුප්පුවකින් හරි හැන්දකින් හරි පොඩි කරගන්න. එහෙමත් නැත්නම් මේක ඔයාලට බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ දේවල් ටික අවශ්‍යයි. උඹලකඩ ලූණු, කරපිංචා හිනියට කපාගෙන නයි මිරිස් තියෙනවා නම් ඒව ගන්න. උඹලකඩ නම් අත්‍යවශ්‍යම නැහැ. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා මෙන්න මේ විදිහට මේ ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. දැන් මේකට ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ටිකත් හොඳට මික්ස් වුණාට පස්සේ අර හොඳින් තඹගෙන පොඩි කරගත්ත කොස් ඇට මිශ්‍රණය මේකට දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගත්තට පස්සේ පාන් පිටි මේස හැඳි දෙකක් පමණ මේ මිශ්‍රණයට එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම පාන් පිටි මේස හැඳි දෙකක් හෝ මේස හැන්දක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. ගොඩාක් එකතු කරගන්න එපා. එතකොට බැදෙනකොට මේක හයි ගතියක් එන්න පුළුවන්. නමුත් පාන් පිටි නොදා ඉන්න එපා. අනිවාර්යයෙන්ම දාන්න ඕනි පාන් පිටි පොඩ්ඩක්. නැත්තම් මේක බැදෙන්නේ නැහැ. බැදෙන්න ලිපෙට දැම්මහම ඒක විසිරිලා යනවා. ඒක නිසා වාරෙම ඔයා පාන් පිටි ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය වැඩේ හදන විදිහට මෙන්න මෙහෙම චූටි කුලි හදලා අතින් මේ විදිහට තලලා චූටියට රොටියක් වගේ වෙන්න විදිහට හදලා ගැඹුරු තෙලේ බැද ගන්න තමයි තියෙන්නේ. බදිනකොටත් ඔයා මුලින්ම මේක හොඳටම බැද ගන්න එපා. ලා පාටක් වෙනකම් බැදලා ඉවත් කරගන්න. ඊට පස්සේ නැවතත් මේ ටික තාච්චියට දාලා හොඳින් ගැඹුරු තෙලේ බෙද ගන්න ඕනේ. සාමාන්‍ය වඩේවල කලර් එක එනකම්ම. අන්න ඔය විදිහට. එතකොට මේක හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. අර චර්ස් කරලා කන්න පුළුවන් වෙන්න. එතකොට රසයි. මේක හරිම රසයි. මේක ඇත්තටම මොනවද මේ කොස්සට වලින් හැදුවා කියන්න බැහැ රස. මමත් පළවෙනි වතාවට හදලා බැලුවා. හැබැයි මම වීඩියෝ එකක් බලන් හැදුවේ ඒකේ යා පාන් පිටි දාන්න කියන්නේ නැහැ. අනේ මගේ මේ වඩේක අර විදිහටම කුඩු වෙලා ගියා බැදුනේ නැහැ. ඊට පස්සේ මම පාන් පිටි ටිකක් එකතු කරලා මේ විදිහට බැද්දා. එයා නම් උඹලකට දාන්න කියලා තිබුණෙත් නැහැ, නයි මිරිස් දාන්න කියලා තිබුණෙත් නැහැ. ඒවා ඉතින් මගේ කැමැත්ත පරිදි මම මේ ටික එකතු කරලා හැදුවා. ඉතින් රසයි. ඔයාලත් මේක try කරලා බලන්න. මේක හැදුවොත් ඕගොල්ලොත් මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම මේක රසද, මේක හරියට ආවද, ආවේ නැත්නම් මේකට මොකද වුනේ කියලා දාන්න මැසේජ් එකක්. හරි ගියේ නැති වුණොත් මම ආයෙ කියලා දෙන්නම් ඔයාලට. එහෙනම් මාව subscribe කරන්න. bye. පරිස්සමින් ඉන්න.